ආයුබෝවන් සයින් ආයුල් YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අද වීඩියෝ එකෙනුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බබාගේ බර වැඩි කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් තවත් විශේෂ අමුද්‍රව්‍යයක් පිළිබඳව. මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා බබාගේ උස සහ බර නිවැරදිව පවත්වාගෙන යන්න මම භාවිතා කරන විශේෂ අමුද්‍රව්‍ය ගැන. ඉතින් මේ වීඩියෝ එකේ මම ගොඩාක් අමුද්‍රව්‍ය ගැන කතා කරනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් මේ පෙන්න ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්. බබාගේ බර වැඩි කරගන්න වගේම උස වැඩි කරගන්න මම භාවිතා කරන විශේෂ අමුද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මම බබාට භාවිතා කරන ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එකක් ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අලුත් වීඩියෝස් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න. මම අද හදන්නේ oats වලින් කෑම එකක්. මේ කෑම එක මාස 7-8 කාලේ ඉඳන් බබාලට දෙන්න පුළුවන් බර වැඩි වෙන කෑම එකක්. අපි බලමු කොහොමද මේ කෑම එක හදන්නේ කියලා. මම අද එකතු කරගන්නේ rolled oats. වතුර ටිකක් ලිපේ තියලා ඊ ටික රත් වුණාට පස්සේ rolled oats හැඳි දෙකක් මම එකතු කරගත්තා. ඉතින් ඔයාලට steel cut oats හරි rolled oats හරි දෙකෙන් එකක් බබාගේ කෑම වලට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මේක grind කරලා powder එකක් විදිහට එකතු කරගන්නත් පුළුවන්. මාස 8 බබෙක් කියන්නේ කෑලි හපලා කන්න කැමති නැති බබෙකුට නම් powder එකක් විදිහට උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම තවත් විශේෂ අමුද්‍රව්‍යයක් එකතු කරගන්නවා බබාගේ බර වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ රටහිඳි. රටහිඳිත් අපිට මාස 8 ඉඳන් බබාට දෙන්න පුළුවන්. මෙන්න මේ පදමට oats ටික ආවට පස්සේ අර උකු ගතියක් වගේ එනවනේ. ඊට පස්සේ මම රටහිඳි ටිකත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කර ගන්නවා. රටහිඳි ටික එකතු වුණාම මේ කෑම එකට හොඳ රසක් ලැබෙනවා. ඉතින් සමහර බබාලා මාස 8 වගේ කාලෙදි කන්නේ නැහැනේ. එතකොට පුළුවන් රටහිඳි එකතු කරලා මේ විදිහට කෑම හදන්න. ඊට පස්සේ අපි මේකට තව උකු පොල් කිරි එකතු කරගන්න ඕනේ. මේ තියෙන හොඳටම උකු පොල් කිරි. ඉතින් ඔයාලට අවුරුද්දට වැඩි බබෙක් ඉන්නවා නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් උකු පොල් කිරි වලින් අපිට බබාගේ කෑම වලට මේ දේ එකතු කරගන්න පුළුවන් නිසා උකු පොල් කිරි කෑමට එකතු කිරීමෙන් බබාගේ බර වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් දැන් වතුර ටික හිඳිලා තියෙන. ඊට පස්සේ මම උකු පොල් කිරි ටිකත් මේකට එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේක ටිකක් තලප ගතියට නැතුව ටිකක් මීට වඩා කැඳ ගතියට ගන්න ඕනේ නම් ඔයාලා තව පොල් කිරි ටිකක් එකතු කරගන්න. මම ටිකක් ඝනකමට ගන්නේ මගේ බබා ඒ ගානට කන නිසා. ඉතින් මේ ටික මම හොඳට මේ විදිහට කලවම් කරගෙන ඊට පස්සේ මම කියපු අර විශේෂ අමුද්‍රව්‍යත් මේකට එකතු කරගන්න දැන් සූදානම් වෙන්නේ. මම කියන්නම් මොනවද ඒ කියලා. මේ තියෙන පීනට් බටර් එකක්. මට මේ පීනට් බටර් එක එව්වේ කර්කීස් කියන Facebook page එකෙන්. ඉතින් අඩුබර බබාලාගේ බර වැඩි කරගන්න පුළුවන් ඉතාමත් හොඳ අමුද්‍රව්‍යයක් පීනට් බටර් කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කර්කීස් කියන Facebook page එකට ගියාම මේ තියෙන යාළගේ page එක මේ ස්මූත් පීනට් බටර් එකක් මට යාලා එව්වේ. ඉතින් මීට අමතරව ක්‍රන්චි පීනට් බටර් කියලා තියෙනවා. ඒවත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මම දැන් මේ පෙන්නන නම්බර්ස් වලින් ඔයාලට කෝල් කරලා යාළගෙන් මේ අයිටම් මිලදී ගන්න පුළුවන්. ඉතින් මං කර්කීස් page එකට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මට මේ පීනට් බටර් එක එව්වට. හරිම රසයි මමත් කාලා බැලුවා. ඒ වගේම පුතත් හරිම ආසාවෙන් මේ පීනට් බටර් එක කනවා. ඉතින් මං හිතුවා ඔයාලත් එක්කත් මේක ෂෙයා කරගන්න ඕනි කියලා. අඩුබර බබාලට දෙන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් නිසා මට මේ ගැන කියන්න ඕනි කියලා හිතුණා. ඒ වගේම ඉතින් මෙයාලගේ මේ පීනට් බටර් එක මම ඒ ගැන කියන්නම්. මේ පීනට් බටර් එකට අහිතකර ෆාම් ඔයිල් එකතු කරගෙන නැහැ. ඒ වගේම salted unsalted ඒ කියන්නේ ලුණු සහිත ලුණු රහිත පීනට් බටර් මෙයාලගේ page එකකින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම smooth peanut butter මේ තියෙන smooth peanut butter එක මට ඒවල තියෙන්නේ. ඊට අමතරව crunchy peanut butter තියෙනවා. ඒකත් ඔයාලට මිලදී ගන්න පුළුවන් එයාලගේ Facebook page එකෙන්. ඉතින් පීනට් බටර් කියන්නේ මම කිව්වනේ බබාගේ බර වැඩි කරගන්න පුළුවන් ඉතාමත් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. ඉතින් අපිට මාස 8 ඉඳන් බබාගේ කෑම වලට පීනට් බටර් එකතු කරගන්න පුළුවන්. හැබැයි රටකජු ඇලර්ජි බලපු බබෙකුට විතරක්. රටකජු ඇලර්ජි නැත්තම් බබාට මාස 8 ඉඳලා එකතු කරගන්න පුළුවන්. රටකජු ඇලර්ජි බලන්නේ නැතුව බබාට එකපාරට පීනට් බටර් දෙන්න යන්න එපා. මොකද පීනට් බටර් වගේ දේවල් ඒ වගේම රටකජු කියන්නේත් බබාලට ඇලර්ජි වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම රටකජු ඇලර්ජි ටෙස්ට් එක කරලා ඊට පස්සේ බබාට රටකජු වලින් ඇලර්ජි එකක් නැත්නම් ඔයාලට පුළුවන් පීනට් බටර් එක බබාගේ කෑම වලට එකතු කරගන්න. අවුරුද්දට අඩු බබෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ලුණු රහිත පීනට් බටර් එක එකතු කරගන්න.
අවුරුද්දට වැඩි බබෙකුට ඔයාලට පුළුවන් ලුණු සහිත පීනට් බටර් එකක් වුණත් එකතු කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් Facebook page එකට ගිහිල්ලා එයාලගෙන් තව විස්තර දැනගන්න. එයාලගේ page එකේ photos දාලා තියෙනවා. ඒවත් බලලා ඔයාලට කැමති නම් මේ product එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මම තවත් වීඩියෝස් අරගෙන එන්නම් ඉස්සරහට. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.